2018 දී මම ගත්තා කාර් එකක්. brand new zero mileage කාර් එකක් මම ගත්තා. brand new වාහනයක් ගන්න මම හිතුවේම මොකද මට වාහන ගැන ලොකු අවබෝධයක් නැහැ. මම යාළුවෙක් එක්ක කතා කරද්දි වාහන ගැන මට තේරුණා මගේ වාහන දැනුම තියෙන්නේ වීල් බැරෝ එකටත් වඩා පල්ලෙන් කියලා. මට මතකයි මගේ වාහන ගැන ලොකු දැනුමක් තියෙනවා. මේ ආසිරියල්ලගේ මෙතන හිටියා. මං හිතන්නේ ඌ මේ අන්තිම බස් එක මිස් වෙන හින්දා ගිහිල්ලාද කොහෙද? මම ආසිරිය එක්ක කතා කරා මම කාර් එකක් ගන්න හිතන් ඉන්නවා. උඹ මොකද්ද ගන්න යන්නේ? කාර් එකක්. ඒ කියන්නේ මොකක්ද වර්ගයේ? ටොයෝටා කාර් එකක්. හරි ටොයෝටා මොකක්ද? විට්ස් එකක්ද? ඇක්වා එකක්ද? කොරල් එකක්ද? ඇලියොන් එකක්ද? රෂ් එකක්ද? අඩෝ එහෙමත් තියනවද? එතකොට මට තේරුණා ඒ වාහන ගැන තියෙන දැනුම අඩුම නිසා කරදරයක් නැතුව තියාගන්න නම් පදින්න නම් brand new එකක් ගන්නවා කියලා. brand new zero mileage වාහනයක් මම ගත්තා. zero mileage කියලා කිව්වට ඒක කිලෝමීටර 9ක් තිබුණා මීටරේ. මම ඒව ගැන ලොකුවට ප්‍රශ්න කරන්න ගියේ නෑ. මොකද ඔයිට වඩා අපි රැවටිලා තියෙනවා මේ සමාජයේ. ඊට වඩා අපි රැවටිලා තියෙනවා. අපි කුරුණෑගල Volkswagen කර්මාන්ත ශාලාවෙන් වාහන ගන්න බලන් හිටපු මිනිස්සු.